ආයුබෝවන් පුංචි දුවේ පුතේ පුංචි පහේ තක්සලාව YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් අපි පුංචි පහේ තක්සලාවෙන් ඔයාලා හැමෝටම වැදගත් වෙන වටිනා පාඩමක් අරගෙන ආවා. ඒ තමයි සූර්ය නමස්කාරය. අපි 4 පහ ශ්‍රේණි වල ඉන්න පොඩිත්තු නම් හොඳට දන්නවා සූර්ය නමස්කාරය ගැන. එහෙනම් පුතේ අපි බලමු මේ සූර්ය නමස්කාරය කියන්නේ මොකක්ද කියලා. පුතාලා දන්නවද? ඈත අතීතයේ ජීවත් වුණු බොහෝ දෙනා මේ ලෝකයට එළිය හා ජීවය ලබා දෙන සූර්යයාට ගොඩක් කරු කළා. ඉතින් ඒක නිසා අපේ අතීත මුතුන් මිත්තන් සූර්යයාට දිනපතා නමස්කාර කරන්නත් පුද පූජා පවත්වන්නත් පුරුදු වෙලා හිටියා. මේ පුරුද්ද අතීතයේ ඉඳන් අද දක්වාම දිගටම පැවතිමින් යන අතරම අද වෙනකොට ඒ සූර්යයාට කරන නමස්කාරය යෝග ව්‍යායාම කියලා හඳුන්වනවා. පුතාලා දන්නවද? මේ යෝග ව්‍යායාම වල වැදගත්කම නිසාම හැම අවුරුද්දකම ජූනි මාසේ 21 වෙනිදා ලෝක යෝග දිනය ලෙසත් නම් කරලා තියෙනවා. ඉතින් නිවැරදිව මේ සූර්ය නමස්කාරය කරන්න පුරුදු වුණොත් අපේ සෞඛ්‍යයත් දිනපතාම දියුණු වෙනවා වගේම අපේ ජීවිතයේ යහපැවැත්මත් වැඩි දියුණු වෙනවා. එහෙනම් පුතේ අපි බලමු දැන් නිවැරදිව සූර්ය නමස්කාරය කරන්නේ කොහොමද කියලා. පුතාලා දන්නවා සූර්ය නමස්කාරයේ පියවර 12ක් තියෙනවා කියලා. පියවර 1ේදී අපි මෙන්න මේ විදියට දෑත් එකතු කරලා අපේ පපුව මත ගෑවෙන විදියට තියාගන්න ඕනේ. අපේ පාද ඍජුව තියාගන්නත් ඕනේ. මේක තමයි සූර්ය නමස්කාරයේ ආරම්භක පියවර. දෙවෙනි පියවරේදී මෙන්න මේ විදියට පාද කෙලින් තියාගන්න ගමන් අත් දෙක දික් කරලා පිටිපසට ටිකක් නැමෙන්න ඕනේ. පුළුවන් තරම් පිටුපසට නැමුනම තමයි යෝග ව්‍යායාමය හරියට සිද්ධ වෙන්නේ. තුන්වෙනි පියවරේදී අත් දෙකෙන් තමන්ගේ පාද ස්පර්ශ කරන ගමන් මුහුණ තමන්ගේ දන හිස දෙසට ගෙනියන්න ඕනේ. මේක තමයි සූර්ය නමස්කාරයේ තුන්වෙනි පියවර විදියට අපි හඳුනගන්නේ. හතරවෙනි පියවරේදී අපි බිම දිගා වෙලා එක පාදයක් ඉදිරියට නවාගෙන අනිත් පාදය පිටුපසට නවාගෙන බෙල්ල උඩට උස්සලා අහස දෙස බලාගෙන පිටුපසට නැමෙන්න ඕනේ. මේක තමයි පුතේ සූර්ය නමස්කාරයේ හතරවෙනි පියවර. පස්වෙනි පියවරේදී කකුල් දෙකත් අත් දෙකත් දෙකම බිම තියලා අපි කොන්ද කෙලින් කරගෙන හිස බිමට හරවගෙන බිම දිහා බලාගෙන ඉන්න ඕනේ. මේ ඉරියව්වෙන් ටිකක් වෙලා ඉන්නකොට තමයි අපේ 6 වෙනි පියවරේදී පුතේ අපි මෙන්න මේ විදිහට බිම දිගා වෙලා අපේ පාද ඍජුව තියාගෙන අත් දෙකත් පොළොව මත තියාගෙන අපේ හිස කෙලින් කරගෙන ඉන්න ඕනේ. මේක තමයි අපේ 6 වෙනි පියවර. 7 වෙනි පියවරේදී 6 වෙනි පියවරේ වගේම අපි දිගාතට දිගා වෙලා ඉන්නකොට ඒ විදිහටම අහස දිහා බලාගෙන දුන්නක් වගේ චුට්ටක් නැවෙන්න ඕනේ. මේක තමයි සූර්ය නමස්කාරයේ 7 වෙනි පියවර. 8 වෙනි පියවරේදීත් පුතේ අපි 5 වෙනි පියවරේදී කළා වගේම දුන්නක් වගේ කොන්ද උඩට නවලා බිම බලාගෙන ඉන්න ඕනේ. 5 වෙනි ඉරියව්ව 8 වෙනි ඉරියව්වට සමානයි. ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. 9 වෙනි පියවරේදී පුතේ අපි අපේ දනිස් දෙක බිම තියලා අත් දෙකත් බිම තියලා අත් දෙක ඍජු කරගන්න ගමන් කොන්ද ටිකක් අපි ඍජුව තියාගන්නවා. ඊට පස්සේ අපේ හිස කෙලින් අතර තියාගෙන ඉන්නවා. 10 වෙනි පියවර පුතේ අපි කලින් කරපු 3 වෙනි පියවර වගේමයි. අපේ පාද දෙක ඍජුව තියාගෙන අත් දෙකෙන් පාද අල්ලන ගමන් අපේ හිස දනිස පැත්තට අරගෙන යන්න ඕනේ. මේ පියවර දෙක එක සමානයි. 11 වෙනි පියවරත් පුතේ අපි කලින් කරපු දෙවෙනි පියවර වගේම තමයි. පාද ඍජුව තියාගන්න ගමන් අත් දෙකත් ඍජුව ඉහළට ඔසවලා අත් දෙක අල්ලගෙන චුට්ටක් පිටිපස්සට නැමෙන්න ඕනේ. ඊළඟට අපි බලමු 12 වෙනි පියවර. 12 වෙනි පියවරේදී පුතේ අපි කිසිම දෙයක් කරන්නේ නැතුව පාද දෙක ඍජුව තියාගෙන අත් දෙකත් කඳට සමානව ඍජුව තියාගෙන කෙලින් බලාගෙන ඉන්නවා. මේක තමයි අපේ සූර්ය නමස්කාරයේ අවසාන පියවර. ඉතින් මේ විදිහට පියවර ඔක්කොම ටික ඉවරුණාට පස්සේ පුතාලට මෙන්න මේ රූපේ පේන විදිහට ලස්සනට පියවර ටික නම් කරන්න පුළුවන්. මේ ටික පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී පුංචි දුවලා පුතාලට නම් හරිම වැදගත්. ඉතින් පුතේ තවත් මෙන්න මේ විදිහේ ලස්සන පාඩමකින් අපි ආයෙත් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඒ වගේම අපේ පුංචි පහේ තක්සලාව YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.